ini kali ini naik hari itu bukan nih kan boru lagi waktu ini betul nih satu kena ada alat di cetibbat lagi ya tiada tanah ini betul tamai ඔය නායකී පැත්ත ඉඳ යන්න මේකේ පිහිටීම හරියට ගන්න අමාරුයි මම උඩට නැගලා උඩින් පේන විදිහට ගන්න මෙතන තමයි මේ නායකී තැන මෙතනින් පොඩ්ඩක් යන්න පුළුවන් උඩට අංජනා අක්කගේ ඉඩම මේ වෙනකොට හරියට ඇතුල් වෙන්න පාරක් නැහැ. මේනොත් බැටවල් ගහලා තියෙන්නේ. මේ ටික ඔක්කොගෙම ඉස්සර එළවලු වවලා තිබ්බේ. දැන් නම් ඉතින් මේ මොය ඒ කාලේ නම් තිබිලා ඉතුරු වෙච්ච හරි ඉබේ පැලවෙච්ච ඔය නිකන් වැල් ಜಾති සමහර ඒවා විතරක් තියෙනවා. අඩි 3ක් විතර උසට ලැබිලා තියෙන්නේ කැලේ. මේ තියෙන්නේ නායකී හරිය. ඒවා ටික මේ වෙලාව පල්ලෙහාට ආවනම් ඉවරයි. මේ ආයි එන්න නෑ. මේ ආපු ගල් තමයි තියෙන්නේ. මේ ගස් ඒවම එක මේ පැත්තෙන් පොඩ්ඩක් යන්න බලන්න. මේ අයින දිගේ එහා පැත්තට අර එහාම පේනවා මේ ඒ තියෙන්නේ මේ මේක නම් මේ වීඩියෝ එක බැලුවට පොඩ්ඩක් හරියට පැහැදිලි වෙයිද දන්නේ නැහැ. මේ යන්නත් අමාරුයි ටිකක්. මේ තේන්නේ ජලයේ තියෙන්නේ මේ අරන් මේ දෙන්න බලන්න පුළුවන් තරම් මේ විදිහට තියෙනවා. මේ තනිකර කැලි වල තියෙන්නේ. ඒකේ මේ පැත්ත හැම දිගටම මොම කණ්ඩිය තියෙන්නේ. අඩි 20ක් 30ක් විතර උසයි මේ කණ්ඩිය ඔක්කොම. හැබැයි ඉතින් ගල් මේවා මේ වෙලා තියෙන්නේ. මේ පැත්තත් මේ පොඩ්ඩක් ගැලවිලා ඇවිල්ලා තියෙන පහුගිය වැස්සට. මම මේ අයිනකින් ගිහිල්ලා පාරට වගේ ගිහිල්ලා පිටස්තරින් පෙන්නන්න. ආයිස් මේ ආවට යන්න පොඩ්ඩක් අමාරුයි. මේක වීඩියෝ එක බලලා නම් මේ අදහසක් එයි දන්නේ නැහැ අක්කේ. මේ අන්න මේ
ඒක විශාල විදිහට ඒ වගේ කැලයක් තියෙන්නේ. රැවිලා දැන් මම පාරෙන් පෙන්නන්නම් කොහොමද ඉඳන් ඔය එක පැත්තකින් මම ඇතුළට ගියේ. මේ ගල මේ එතනින් උඩට ඒ විදිහට තියෙනවා. මේ මල්ලට මෙයා තියෙන දිග මම තියෙන ඔය මං ඉඳලා ආපු හරිය නායි හරිය. මේ මෙතනින් කාණුවක් වගේ මේ මල්ලට ඇතුල් පැත්තෙන් කාණුවක් වගේ තියෙනවා. ඒකටත් එහා පැත්තෙන් තමයි ඇල්බීසියා වගේ හිටවල තියන්නේ. ඔය ඒ කාලේ මේ හිටවපු ඒවත් තියඹර මේ හැදිලා තියෙනවා. ඒ පරණ හැදිච්ච ඒවම තමයි ආයි මොනවා හිදලා මේ හැට දිපිලා වැටිලා හැදිලා. ඔය ඒක දාලා තිබ්බනේ කලින්. මේ මල්ලට ඇතුල් පැත්තේ තියෙන මේ කාණුවක් වගේ ඔය. ඒකටත් ඇතුල් පැත්තෙන් තමයි ඔය ආපහු මේ ඇල්බීසියා හිටවල තියෙන. මම මේ කලින් ඇතුළුනේ මේ පැත්තේ. යන්න දැන් ඒකට පේනවා මේ පාර දිගේ ගියාම යන්න පාරක් නැහැ ඇතුළේ. මේ මම මේ මුලින්ම ඇතුල් වෙච්ච පැත්ත. මේ විදිහට මෙහෙන් ඇල්බීසියා වැට තියෙන හරෙන් කණ්ඩිය. යන් ත්‍රිකෝණයක් වගේ හැඩයක් තියෙන. මේ විදිහට වම එතන මෙහෙම කන්ද උඩට කණ්ඩිය. ඊට පස්සේ මේ අයින දිගේ මෙහෙම මේ විදිහට තියෙනවා. දැන් පාරක් නැහැ ඉතින් ඇතුල් වෙන්න. මේ වගේ මේ කාණු පල්ලේ ගිහිල්ලා එහෙම තමයි යන්න තියෙන්නේ. මේ ගමට ඇතුල් වෙන පිවිසුම් මාර්ගය. මේ තියෙන්නේ ඒ පාර. ඉස්සල්ලා මේ මෙතනින් තනින් යන්න තිබුණා. ඉඳ තිබුණා මේ මල් රටවල් ආවේ පස්සේ. ඇතුලේ හොඳට එළවලු ඇවිල්ලා තිබුණා. ඒක જાති. දැන් නැහැ පස්සේ බේට හැදිච්ච. කන්දේගම මහත්මයා මේක කොතරම් දුරට විනාශ වෙන්න යවුවත් මෙතනින් එහාට අදින් පසු අපි මේ පරිසර පද්ධතිය විනාශ වෙන්න දෙන්නේ නැහැ. මෙච්චර සුන්දර වේලවලු වගා කරපු ඒ ඉඩම අපි විනාශ වෙන්න දෙන්නේ නැහැ. අපි ගොවියෝ නෙමෙයි. අපි දන්නේ නැහැ වගා කරන්න. ඒකින්ද තමයි අපි කන්දේගම මහත්මයාව තෝරගත්තේ මේ කටයුතු වලට. හැබැයි එතුමාගේ ඒ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වුණ තරම් දැනුමක් හෝ ඒ සම්බන්ධයෙන් අවධානයක් නැහැ කියලා තේරෙනවා එතුමා කටයුතු කරන ආකාරය අනුව. නමුත් අපි ගොවියෝ නොවුණත් ඒ සම්බන්ධයෙන් අපිට විශේෂණ දැනුමක් නැති වුණත් අපි බුද්ධිමත් මිනිස්සු. ඉතින් අපි මේ සම්බන්ධයෙන් තියෙන සියලුම දේවල් හොයලා බලලා කෘෂි රසායන නැතුව නැවතත් මේ කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන මාර්ගය අපි හදාගෙන තියෙනවා. ඒකත් අපි ඉස්සරහට පෙන්නන්න යනවා. ඉතින් මට මෑණි වගේ මට පියා